ආයිබෝවන් ඔබට මේ කටුකොම්බි වැටෙන් එහා පැත්තේ පේන්නේ කාම්බෝජයේ අගනුවර පෙනොම් පෙන් නගරේ 1975 1979 කාලේ හිටපු පොල් පොට් කියන මිනිමරු පාලකයාගේ වදකයන් විසින් පවත්වාගෙන ගියපු වදකාගාරයක්. 1987 89 කාලේ ලංකාවේ පෝරගබඩාවල් විශ්වවිද්‍යාල ඉස්කෝල වගේ ආයතන වදකාගාර විදිහට පවත්වාගෙන ගියපු වගේ මෙම වදකාගාරයත් පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ ඉස්කෝලේක. මේ තියෙන්නේ වද දීමට භාවිතා කරපු උපකරණ. අත්අඩංගුවට ගත්ත අය වද දීලා යකඩ දම්වැල් වලින් ගැට ගහලා මෙන්න මේ වගේ කුටිවල තමයි කඳවල තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙම ස්ථානයේදී මරා දැපු අයගේ ඇටකටු සහ හිස් කබල්. මෙම ස්ථානයට අරගෙන ආපු 18080කින් පණ බේරගෙන ඉතුරු වෙලා තියෙන 6 දෙනයි. මේ තියෙන්නේ මරා දැම්පු අයගේ කොටසයි පින්තූර. මේ තියෙන්නේ තවත් ඒ වගේම දසදහස් ගණනක් වද දීලා මරා දාපු තැන. මේකට කියන්නේ කිලින් ෆීල්ඩ් කියලා. මේ ගහේ මේ සරසපු ගහේ කුඩා ළමුන් විශාල පිරිසක් මේ ගහේ ඔළුව ගහලා එතන මරලා තියෙනවා.
මේ තියෙන බෝගහක්. මේ බෝගහේ බැඳපු ලවුඩ් ස්පීකර් එකකින් දවස පුරාම සංගීතය පිරිත් වගේ දේවල් හයියෙන් විකාශනය කරලා තියෙනවා. ඒ මෙතන වද දෙනකොට ඒ වින්දිතයෝ කෑ ගහන හඬ පිටට ඇහෙන එක නවත්වන්න. ඔළුවලට පාර දීමෙන් තමයි මේ හිස්කබල් මේ විදිහට තුවාල වෙලා තියෙන්නේ. 1979 දී වියට්නාම හමුදාව පොල් පොට්ගේ හමුදාව සම්පූර්ණයෙන්ම පෙරලා දමනවා. ඊට පස්සේ පොල් පොට් තායිලන්තයට පැනලා යනවා. පොල් පොට් අත්අඩංගුවට ගන්නේ අවුරුදු 18කට පස්සේ. ඒ 1997 අවුරුද්දේ. පොල් පොට් අත්අඩංගුවට අරගෙන පොල් පොට්ලා කරපු අපරාධ හොයන්න විශේෂ අධිකරණයක් පිහිටවනවා. එම අධිකරණයෙන් පොල් පොට් ඇතුළු එවකට ජීවතුන් අතර සිටි අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන්, මැති ඇමතිවරුන් ආදී සියලුම චූදිතයන්ට ජීවිතාන්තය දක්වාම හිරදඬුවම් දෙනවා. හිරගෙවල් වල තමයි ඔවුන් සියලු දෙනාම මිය යන්නේ. අපරාධකරුවන්ට දඬුවම් දීමෙන්වත් මේ වගේ ස්මාරක හැදීමෙන්වත් මිය ගිය අයට ආපහු පණ ලැබෙන්නේ නැහැ. ආපහු ජීවිතය ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ඔවුන්ගේ පවුල් වල අයට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කිරීමට නම් අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ඉතිහාසයේ සමාජයට ඇති වූ මේ වගේ තුවාල සනීප කරගෙන සමාජයක් විදියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ මේ වගේ අපරාධකරුවන්ට දඬුවම් දීලා වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වයේ ඉටු කිරීමෙන් පමණයි.